ඒක සෙට් අප් කරන්න ඌමනාවටම කරපු වැඩ. වෙන මොකුත් ඕකේ නෑ. බඩු මිල 100%කින් 300 500කින් වැඩි කරන්න බෑ නිකන් නිවේදන දාලා. ඊට පස්සේ තමයි බලශක්තිය හිඟ වුනේ. ගෑස් හිඟ වුණා. අපි කියන්නේ හිඟ වුණා නෙමෙයි හිඟ කරා. නැවත් දෙකක් ගෙනාවේ නැති වෙච්ච ගම හිඟයක් තමයි. ගෑස් නැවත් දෙකක් ගෙනාවා. ගෙනාපු එක පුපුරුවා. අම්මලා දරුවෝ මැරුණා. මීට වඩා හොඳ ගෑස් තියෙනවා වැඩි මිල වැඩි. මිනිස්සු කිව්වා අනේ කීයට හරි කමන්නේ හොඳ එකක් දෙන්න. මොකෝ නෝනා මැරෙනවට කැමති මහත්තයෙක් නේ. 2022 මාර්තු 7 වන දින සිට රුපියල තියුණු ලෙස අවප්‍රමාණය වීම සහ 2022 මාර්තු 11 වන දින සිට ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ යාම වැනි 2022 වර්ෂය තුල රට තුල පැවති ආර්ථික තත්ත්වයන් ඔන්නෝම හේතු ගොඩක් තියෙනවා. හැබැයි හැම එකටම ඉදිරිපත් කරන්නේ ඔන්න ඔය අන්තිමට කියපු හේතුව. ඊට එහා ගොඩක් තියෙනවා නේද? මේවා ඉතින් දැන් මේ කතා කරපු කාරණාවල සාරාංශයක් විදිහට තමයි අතරම මේක ගත්තේ. හැබැයි ඊළඟට කියනවා ඉහත පරිදි මණ්ඩලයේ අඛණ්ඩව ලාභ ලැබීම හේතුවෙන්. දැන් ටැරිෆ් එක වැඩි කරේ නෑනේ. ඒ දක්වා ටැරිෆ් එක වැඩි කරේ නැතු. 2022 අගෝස්තු 10 සිට 2023 ඔක්තෝබර් 20 දක්වා කාලය තුල විදුලි ගාස්තු විශාල ලෙස වැඩි කර තිබුණි. ඒ අනුව එම කාලය තුලදී බලශක්ති අනුපාත 70% සිට 757 දක්වා විශාල පරාසයකින් ඉහළ දමා තිබුණි. එමෙන්ම කිලෝවොට් පැය 300ට අඩු කුඩා කර්මාන්ත කාණ්ඩයේ හැර අනිකුත් කාණ්ඩවල මාසික ස්ථාවර ගාස්තුත 87 සිට 883ක් දක්වාද මාසික උපරිම ඉල්ලුම් ගාස්තුද 64 සිට 86ක් දක්වාද විශාල පරාසයකින් වැඩි කර තිබුණි. මෙච්චර විදුලි බිලක් වැඩි කරනවා. මේක වැඩි කරපු විදිය මම කියන්නේ. ලයිට් කැපුවා පැය 18මාරක් යනකම්. අපිට අනිත් පැත්තට 10. උසස් පෙළ දරුවෝ විභාගෙ ලියන්න පාඩම් කරන්න ලයිට් ඉල්ලුවා. දුන්නේ. දෙන්නම බෑ කිව්වා. හැබැයි ටැරිෆ් එක වැඩි කරන යෝජනා පාර්ලිමේන්තුව සම්මත කරා. ඊට පස්සේ ඉඳලා පැය 24ම ලයිට් දුන්නා. ටැරිෆ් එක වැඩි කරන යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කළා විතරයි. රුපියලක්වත් එකතු කරේ. හැබැයි ඊළඟ දවසේ ඉඳලා පැය 24 ලයිට් දුන්නා. එච්චර පැය 18මාරක් කපපු එක කොහොමද කියන්නකෝ උසස් පෙළ දරුවන්ට හොඳයි. ඒ කියන්නේ මමත් පන්දන් අරගෙන පාරේ හිටියා. මගේ දරුවන්ට පාඩම් කරන්න උසස් පෙළ හිටපු නිසා. හරි O level වලට හිටපු නිසා. එහෙම තියෙද්දි මිනිස්සු ඉල්ලද්දි දුන්නේ නැති ලයිට් එක විදුලි බලය ටැරිෆ් එක වැඩි කරව පළවෙනි මොහොතේම දුන්නා. අර වැඩ පහලට බිල ඉහළට. එච්චර තමයි. ඔබතුමාලට කියන්න පුළුවන් ද ඇයි මේ විදුලි කප්පාදුවක් කරේ කියලා. කොහෙන්ද ඔච්චර විදුලි කප්පාදුවක් කරන්න තරම් මොකද්ද ප්‍රශ්නේ උනේ? සර් මම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පද්ධති පාලන ඔය 2023 ඔය පවර් කට් එක සහ ටැරිෆ් එක ගැන මම පද්ධති පාලන අංශයේ හිටියා. ඇත්තටම උනේ ඒ කාලේදී අපිට CPC එකෙන් ෆුවල් දුන්නේ නැහැ. මොකද ඒ 2023 ඔය ජනවාරි පෙබරවාරි කියන්නේ very dry period එකක්. එතකොට අපිට පද්ධතියේ ප්ලාන්ස් තිබුණා. හැබැයි ප්ලාන්ස් ඔපරේට් කරන්න අපිට HFO නැත්නම් ඩීසල් ඕනේ. එතකොට CPC එකෙන් ඒව ගන්න නම් CB එක සල්ලි ගෙවන්න ඕනේ කියන ඩිසිෂන් එක තිබුණා. එතකොට එකම අමාත්‍යාංශයේ තිබුණත් CPC එකෙන් ෆුවල් දුන්නේ නැහැ. ඒතර ෆුවල් දෙන්නේ නැති වුනහම අපිට පද්ධතිය මොන හරි විදිහට පාලනය කරගන්න ඕනේ. එතකොට අපිට තිබ්බ එකම ඔප්ෂන් එක තිබ්බා ඒ කාලේදී කෝල් පවර් ප්ලාන්ට් එකට කෝල් තිබුණා. ඒක කලින් කොන්ට්‍රැක්ට් එකකින් ගෙනාපු එකක්. එතකොට ජල විදුලියත් ගොඩාක් මිනිමම් තැනක තිබුණේ. එතකොට ඒ කාලේදී අපිට දෙන්න පුළුවන් පැය ගානට තමයි ලංකාවම සෝන්ස් කීපයකට බෙදලා මතන එක ABCD මුළු ඇල්ෆබෙට් එකේම දිගටම ගිහිල්ලා බෙදලා පැය ගණන් අපි කැපුවා. ඒක කරලා ඊට පස්සේ තීරණයක් ගත්තා. මට මතක විදිහට 2023 පෙබරවාරි 14 හරි 16 හරි තමයි ඔය ටැරිෆ් එක වැඩි කරේ. ඒ වැඩි කරාම CPC පෙබරවාරි 2023 පෙබරවාරි 14 හරි 15 හරි තමයි ඔය ටැරිෆ් එක වැඩි කරේ. පළවෙනි ටැරිෆ් එක වැඩි කරේ. ලොකු ගාණකින් වැඩි කරේ. අන්න එතනදී ඒ වැඩි කරාම ඩිසිෂන් එක ගත්තාම මිනිස්ට්‍රි එකෙන් කිව්වා CPC කියන්නේ සර් කියප එක මම ඇග්‍රී වෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තු එකෙන් ඒ කියන්නේ ටැරිෆ් රිවිෂන් එකත් එක්කම ඩිසිෂන් එකක් දුන්නා පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට අපිට ෆුවල් දෙන්න. ඒ කියන්නේ CB එක ගෙවීමේ පදනම මත මුල මාස ටීපේට කියන එක කියලා. එතකොට පෙබරවාරි 14 දවසේ ඉඳලා අපිට අපි සිස්ටම් එකෙන් ඉල්ලන නැප්තා HFO අපිට අපේ ප්ලාන් ක්‍රියා කරන්න ඕන ෆුවල් අපිට හම්බුණා. එතකොට අපි කරේ ඒක එකම අපිට දුන්න ටැරිෆ් එක වැඩි කරන්නේ ඔයගොල්ලෝ 24/7
සප්ලයි එක තියාගන්න ඕනි කියන කන්ඩිෂන් එකත් එක්ක. ඒතකොට අපි කිව්වා අපිට ෆුවල් දෙනවා නම් අපිට පුළුවන්. මොකද පද්ධතියේ වෙන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ප්ලාන්ට් වල ඉෂුව එකක් තිබුණේ නැහැ. ෆුවල් නැති එක තමයි තිබුණේ. රටේ ආර්ථිකය බලහත්කාරයෙන් කඩාවැට්ටවපු රටක. ඕක තමයි මිනිස්සුන්ගේ ඉරණම. මිනිස්සු දන්නේ නැති දේ. හරිද? ඔය ඕකේ ගෑස් හිඟයයි ඉන්ධන හිඟයයි කියලා එකක් නේ. ඒක සම්බන්ධව ගත්තමත් දැන් ඒකෙන් තමයි ඔබතුමාලා කියන ඔය විදුලි මේවකට එන්නේ. ඕක ඇත්තටම රටේ බඩු මිල වෙන තලයක සෙටප් කරන්න ඌමනාවටම කරපු වැඩක්. වෙන මොකුත් ඕකේ නෑ. මේ රටේ රුපියල් නැති වුණාට පස්සේ හොරකම් කරලා එක දේවල් කරලා රුපියල් ටික නැති වුණාට පස්සේ මිනිසුන්ගේ අතේ තියෙන සල්ලි අදින ක්‍රමයේ විදියට තමයි තෝරගත්තේ මිනිස් බඩු මිල වැඩි කරන්න. බඩු මිල 100ට 400කින් 300 500කින් වැඩි කරන්න බෑ නිකන් නිවේදන දාලා. ඊට පස්සේ තමයි බලශක්තිය හිඟ වුනේ. ගෑස් හිඟ වුණා. අපි කියන්නේ හිඟ වුණා නෙමෙයි හිඟ කරා. ඒව හොයනවා අපි ඊළඟට. කොහොමද ඔක් කරේ කියලා. නැවත් දෙකක් ගෙනාවේ නැති වෙච්ච ගම හිඟයක් තමයි. ඊට පස්සේ මිල වැඩි නොකර ටික කාලයක් කොහොම මිනිස්සු රස්තියාදු වෙන්න ඇරලා පෝලිං වල ඉඳලා තියලා උඩරිම රස්තියාදු කරලා ගෑස් නැවත් දෙකක් ගෙනාවා. ගෙනාපු එක පුපිරුවා. අම්මලා දරුවෝ මැරුණා රටේ. ඒ වෙලාවේ ආණ්ඩුව කිව්වා මීට වඩා හොඳ ගෑස් තියෙනවා වැඩි මිල වැඩි. මිනිස්සු කිව්වා අනේ කීයට හරි කමන්නේ හොඳ එකක් දෙන්න. මොකෝ නෝනා මැරෙනවට කැමති මහත්තයෙක් නේ. මම පුජ්‍යලිකව ගත්තොත් අපේ ගෙදර ඔක්කොම ටික අයින් කළා. දරලිපක් හදාගෙන නෝනායිමයි බත්තිව් පැටවුන්ට කන්නද. මම වෛද්‍යවරයෙක් විදිහට. අපි එහෙම මට්ටමක දුක් විඳින්න ඕනේ. හැබැයි අපි එහෙම කරා. ඊට පස්සේ 1500 විතර තිබිච්ච ගෑස් එක 7500 විතර මිල වැඩි වුණා. එදා ඉඳලා පිපුරුවේ නෑ. ඒක මාර වැඩි. ඔබතුමාලා වැඩිත් ඕකම තමයි. ආයතනට නෙමෙයි මේක. දේශපාලන තීන්දුව. තෙල් ගෙනාවෙම මිල වැඩි කළා. ඩොලර් 300 ගාන ගෙවන්න නැතුව නැවකට. නැව ගෙනල්ලා මූදේ තියන් ඉඳලා 650ක් දීලා බානවා. ඒක මාර වැඩක් නේ. ක්‍රයිසිස් හැදුවා. හැදුවේ මොකටද? බඩු මිල සෙටප් කරන්න වැඩි මිලක. වැඩි තැනක. ඒක සෙටප් කළා මිනිස්සුගේ අතේ තියෙන සල්ලි ටික ඇද්දා. ඒ ඇදලා ඉවරලා තමයි මේක කරේ. ඒකට ඔබතුමාලා ආයතනයත් වක් කියන්න ඕනේ. ඇයි? අවුරුදු 8ක් විතර ටැරිෆ් එක වැඩි නොකර තියන් ඉඳලා ලක්ෂ 59 ලක්ෂයක් පාඩු වෙනකන් තියන් ඉඳලා ඒක පියවන්න නැතුව ඉස්සරහට යන්නම් බැරි වුණා. සම්ප්‍රේෂණ ටික හැදුවේ නෑ. ජනන සැලසුම් වලට වැඩ කරේ නෑ. ඒ ඔක්කොම නැතුව හැබැයි මේකට එන ආදායම ඔක්කොම එක එක පැතිවල බෙදිලා තියෙනවා. මේක හරි ඔඩිට් එකක් කරනවා ෆොරෙන්සික් ඔඩිට් එකක්. ලේකම්තුමා මැදිහත් වෙන්න ඕනේ මේකට. මොකද මේ අපි කතා කරන මේක ඇතුලේ තියෙනවා දැවැන්ත අවුලක්. අදත් රටට කරදරයක්. මේ මොහොතේ ඔබතුමාලම කියන්නේ මේක ප්‍රතිහෝගත කරන්න ඕනද නැද්ද? දැන් මේ මොකද ආයතන තියෙන සබ්සිඩිරීස් විතර කීයද? 30ක් විතර. ඔක්කොම අවුට්සෝස් කරලා කරන්නේ. මොකටද ආයතනයක් තියෙන්නේ? සම්ප්‍රේෂණ ලයින් එකක් හදන්නේ. හැදුවත් වයර් මාරු කරනවා. ඔබතුමාලට දැනගන්න කියන්නේ ලබන අවුරුද්ද වෙනකොට අපි මේ උපරිම උත්සාහයකින් ඉන්නවා. විශේෂයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව අපි කෝප් කමිටුව විදිහට පාර්ලිමේන්තුව විදිහට උපරිම මැදිහත් වෙනවා පර්ෆෝමන්ස් ඔඩිටින් ගේ. කොහොම කරන්න බෑ. පර්ෆෝමන්ස් එක ඔඩිට් වෙන්න ඕන. ඒව නැති රටක මේක තමයි ඉරණම. හැබැයි රටේ ජනතාවට තේරෙන්නේ නැහැ.